දිදුන්නේ හිනකැන්දු නිලවර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේනම. Hi, welcome back to my YouTube channel. අද vlog එක මම ගොඩාක් කාලෙකින් ඉඳන් ආසාවෙන් කරන්න බලාගෙන හිටපු ස්කීන්. ඒ කියන්නේ මගේ බකට් ලිස්ට් එකේ උඩින්ම තියෙන එකක්. මම යුනිවර්සිටි එකේ ක්ලිනිකල් ගෲප් එකේ යාළුවෙක් එක්ක තමයි ස්කීන් වලට ගියේ. අපි කාර් එකක් රෙන්ට් එකට අරගෙන උදේ 9යි මාට විතර වගේ තමයි යුනිවර්සිටි එකෙන් පිටත් වෙලා රිසෝට් එකට 11 වෙනකොට වගේ ආවේ. කාර් එක උඩටම ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි පාකින් එකේ දාලා ඊට පස්සේ අපි ෂටල් බස් එක ගත්තා. ෂටල් බස් එකේ යන්න යුවන් 20යි. ෂටල් බස් එකේ ටුවර් එක හරිම ෂෝක්. අපිට වීව් එක හරිම ලස්සනට බලා ගන්න පුළුවන් වුණා. එදා අපි හරිම ලකී. එදා හොඳටම හෙවි ස්නෝ තිබ්බා මේ රිසෝට් එක පැත්තට. ඉතින් ඒ නිසා තවත් ලස්සනයි. හරිම ඩ්‍රීමි නිකන් අර මූවි එකක වගේ. හරිම ලස්සනයි. සීතලයි. එදා හොඳටම හෙවි ස්නෝ නිසා අපිට ෂටල් බස් එකෙන් රිසෝට් එකටම යන්න බැරි වුණා. ඒ නිසා ඒගොල්ලෝ කිලෝමීටර් එකක් විතර දුරින් නවත්තලා අපිට පයින් යන්න උනේ. හැබැයි ඒකත් හරිම ෂෝක්. අපි මගදී නැවතිලා ෆොටෝස් අරගෙන හිමින් රිසෝට් එකට 11:00 විතර යනකොට තමයි ගියේ. ඔබ පෙරදා ආදරේ මාලකින් උන්නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා ඔබ පෙරදා ආදරේ මාලකින් උන්නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధు. ඔන්න දැන් තමයි අපි ස්කීන් රිසෝට් එකට ආවේ. මේ රිසෝට් එකේ නම තමයි ෂියාන් සුවෙහුවා හුවාෂුවෙචාන්. මෙතන හරිම ප්‍රසිද්ධයි මේ ස්කීන් වලට. මේ තියෙන කලින් ස්කීන් කරපු ආගේ ෆොටෝස් එල්ලලා තියෙනවා. අපිටත් ඕනනම් ඒගොල්ලන්ට කියලා ගෙවලා print කරගන්න පුළුවන්. මේ ස්කීන් ටිකට් එක උනේ යුවන් 98යි. ඒ 98ට ඔක්කොම ස්කීන් ඉක්විප්මන්ට්ස් උත් ඉන්ක්ලූඩ් වෙනවා. අපි රිසෝට් එකට ඇවිල්ලා යුවන් 300ක් ගෙවන්න ඕනේ ඩිපොසිට් එක විදියට. ඉක්විප්මන්ට්ස් අපි ආයේ බාර දෙන්න ඕනේ. අපි යනකොට ආයේ 300 ගන්න පුළුවන්. අපි උදේට කාලා නෙවෙයි හිටියේ. ඒ නිසා අපි එතන කැන්ටින් එකක් තිබ්බා. එතනින් කාලා හැමම අපි ලෑස්ති වුණා ස්කීන් කරන්න යන්න. දිදුන්නේ හිනකැන්දු නිලවර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේනම. මේ තියෙන රිසෝට් එකට ඇතුල් වුණාන් පස්සේ ස්කීන් කරන්න ඕන වෙන ඉක්විප්මන්ට්ස් තියෙන තැන. මෙතන අපිට ස්කීන් බූට්ස් දෙක, එතකොට පෝස් දෙක, තව හෙල්මට් එක මේවා ඉන්ක්ලූඩ් වෙනවා 98 යුවන් වලට. එතකොට ඔයගලන්ට ඕනනම් ගන්න පුළුවන් ජැකට්ස් ඒවා වෙනම සල්ලි දීලා ගන්න ඕනේ. තව ගොගල්ස් එහෙම ඕනනම් ඒකට යුවන් 10ක් දීලා ගන්න පුළුවන්. මේ තියෙන ලොකර්ස් වලටත් යුවන් 20ක් ගෙවන්න ඕනේ. ස්කීන් බූට්ස් අපේ සයිසස් අනුව එයාලට කිව්වහම අපිට ඕන පාට එයාලා අපිට දෙනවා. ඊට පස්සේ ස්කීන් බූට්ස් උයි ඔක්කොම දාගෙන දැන් මේ ලෑස්ති වෙන්නේ ස්කීන් කරන්න යන්න. හරිම එක්සයිටඩ්. ෆස්ට් ටයිම් ඉතින් කරන්නේ ඒක දාගෙන ඇවිදින්නවත් හරි අමාරුයි. මෙතන ඉඳන් අපිට ඒ රේල්වේ එකක් වගේ එකක් තියෙනවා. එතනින් තමයි අපි කන්දක් වගේ උඩට යන්න ඕනේ. එතන ඉඳන් තමයි පටන් අරගෙන පහළට ස්කීන් කරන් එන්න ඕනේ. ඔබ පෙරදා ආදරේ
සෙමරුන් රූතමයි ජීවිතේ ස්කීන් එක්ස්පීරියන්ස් එක නම් හරිම ෆන් ෆස්ට් ටයිම් ඒ නිසා වැටෙනවා ආයි නැගිටිනවා ආයි වැටෙනවා ගොඩාක් පාරක් වැටුණා. හැබැයි ඒක හරිම ෆන්. ඒක තවත් ෆන් වුණා එදා ස්නෝයින් තිබ්බ නිසා. මං ඉතින් මේ වගේ බිම වැටිලා සෙල්ලම් කරා ස්නෝ වල. අපි පැය 3ක් විතර ස්කීන් කරා. ඒක හරිම ෆන්. හැබැයි ඉතින් ගොඩක් පාරක් වැටිච්ච නිසා ඊට පස්සේ දවසේ තමයි අමාරුනේ ඔක්කොම කොන්ද කකුල් එහෙම. හැබැයි ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක නම් හරිම ෂෝක්. එතන අපි ස්කීන් කරන්න දන්නේ නැති අයට කෝචස් ට්‍රේනර්ස්ලා ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට යුවාන් 200ක් වගේ ගෙවන්න ඕනේ. අපි නම් ඒක ගත්තේ නැහැ. අපි ඉතින් අපිට පුළුවන් විදියට තනියෙන් කරා. දැන් වෙලාව 5:00 විතර ඇති. 5ට තමයි ස්කීන් ටයිම් එක ඉවරයි. එතකොට අපි ඔක්කොම ඉක්විප්මන්ට්ස් බාර දීලා එහෙමම අපි එළියට ආවා. ඇවිදගෙන ගිහිල්ලා ෂටල් බස් එක ගත්තා. ෂටල් බස් එකෙන් බැහැලා පොඩි දුරක් ඇවිදගෙන යන්න ඕනේ. යනකොටත් හොඳටම ස්නෝයින් තිබ්බා. ඉතින් හරිම ෂෝක්. සීතලයි. හැබැයි ඒ එක්ස්පීරියන්ස් එක හරිම ෂෝක්. අපේ ෂියන් වලට ෆස්ට් ටයිම්ස් ගොඩාක් ස්නෝ කරේ එදා තමයි. ඉතින් අපි හරිම ලකී එදා අපි ස්කීන් ඒ රිසෝට් එකට ගියපු එකත්. දිදුන්නේ හීන කැන්දු නිල වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපුසිනාසේ ආදරේ දෝරෙ ගලාවේ සුසුම්වල් දැසේ මියදී සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවේ මගේ ලයේ දෙවටී දුක් තෙවුල් නිවාවේ තාරකාරිතී සිනාවන් ආස්කුස මෙවුරටවන් වේදනා මගේ හැඟුම් සිත්තම් මා දිව්‍ය අංගනාවේ මා දිව්‍ය අංගනාවේ Thank you for watching. I hope you guys enjoy. See you again in another video. Bye.